කෙනෙක් සහ පිරිමි කෙනෙක්ගේ sex life එක සාර්ථක නැත්නම් love life එක එන්නේ නැහැ. අනිවාර්යයෙන්. හරි. අන්න লীලා තියාගන්න. Where there is sex life successfully, there is love life. Where there is no love life, there is no sex life. ඒක තමයි theory. දැන් තමයි හොඳම ටිකේ. මේවා දානවනම් දාගන්න ප්‍රශ්නයක් නැහැ. දාලා දාමු. love කියන එක කවදාවත් ක්‍රියේට් වෙන්නේ නැහැ. නිවැරදි සෙක්ස් එක නැත්තම්. මේක පටලගෙන තියෙන්නේ. නැත්තම් මාළි මොන්සෙකට කී දෙනෙක් ලව් කරන්නේ නැද්ද? මාළි මොන්සෙක ලව් කරන්නේ කියද උන් ඔක්කොටම? ඒක පාර්ශිව ලව් කරගන්න පුළුවන්. අර මනෝභාවයත් තුන ඉඳගෙන. ඔව්. වැඩක් නැහැනේ. ඉතින් බහුලයි. මේකේ සෙක්ස් ලයිෆ් එක සහ ලව් ලයිෆ් එක කියලා දෙකක් තියෙනවා. ඔව්. මෙන්න මේ සෙක්ස් ලයිෆ් එක පර්ෆෙක්ට් හරියට සාර්ථක කෙරුණොත් තමයි ලව් ලයිෆ් එක එතනට එකතු වෙන්නේ. ඔව්. සෙක්ස් ලයිෆ් එක සාර්ථකව නිවැරදිව ස්මූත්ලි ඉවසීමෙන් අවශ්‍යතා සැටිස්ෆයි කරමින් කරනකොට ඉබේම ලව් එකට වැටෙනවා. ඔව්. ඒක තමයි කතාව. ඒක සෙල්ලම් නෑ. තව වයසට යන්න අපි.